ලෝකයේ ලස්සනම කාන්තාව විදියට කිරුළු පැලඳුවත් බොලිවුඩයේ හිටපු භයානකම සහ අතිශය මතභේදාත්මක නිලිය තමයි ඇන්ජලිනා ජොලී කියන්නේ. මරණය ගැන මාරම කුතුහලයක් තිබුණු තමන්ගේ පෙම්වතාගේ ලේකුප්පියක් බෙල්ලේ එල්ලාගෙන හිටපු ඒ වගේම හොලිවුඩේ ආදරණීයම යුවලකගේ විවාහය දෙකඩ කරපු ඇගේ අඳුරු අතීතය ගැන ඔබ දන්නවාද? හැබැයි අද වෙද්දි මුළු ලෝකෙම දරුවන්ට ආදරය දෙන උතුම් මවක් බවට ඇය පත්තුනේ කොහොමද? අද සිනේරහස් තුලින් අපි හෙළි කරන්නේ ඇන්ජලිනා ජොලීගේ ජීවිතයේ කිසිවෙක් නොදන්නා ඒ සැඟවුණු රහස්. තරුණ කාලේ ඇන්ජලිනා කියන්නේ සාමාන්‍ය ලෝකෙත් ගොඩක් වෙනස් විදියට හිටපු අඳුරු දේවල් වලට ආස කරපු කෙනෙක්. ඇය පිහි එකතු කරන්න මාරම උමුතුවක් දැක්වුවා. ඇයගේ දෙවෙනි විවාහය වුණු ප්‍රසිද්ධ නළු බිලී බොබ් එක්ක ඇය ආදරේ ප්‍රකාශ කළේ අමුතුම විදිහකට. ඒ තමයි ඔවුන් දෙන්නාගේම ලේ පුරවපු කුඩා කුප්පි දෙකක් මාලයක් විදියට දෙන්නගේ බෙල්ලේ එල්ලාගෙන හිටපු එක. ඒ විතරක් නෙවෙයි 2000 අවුරුද්දේ ඔස්කා සම්මාන උළෙලේදී ඇය තමන්ගේම සහෝදරයාගේ තොල් සිපගෙන මුළු ලෝකයේම කම්පා කළා. මේ අద్භූත වැඩ නිසා ඒ කාලේ හොලිවුඩේම ඇයට බය වුණා. හැබැයි ඇන්ජලිනාගේ ජීවිතේ ලොකුම පෙරළිය වුණේ 2005 අවුරුද්දේ තිරගත වුණු මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයත් එක්කයි. ඒ වෙද්දි හොලිවුඩේ රන්යුවල ගෝල් කපල් විදිහට හිටියේ සුපිරි නළු බ්‍රෑඩ් පීට් සහ ජෙනිෆර් ඇනිස්ටන්. හැබැයි මේ චිත්‍රපටයේ රෝගත කිරීම අතරතුර බ්‍රෑඩ් සහ ඇන්ජලිනා අතර රහස් සම්බන්ධතාවයක් ඇති වුණා. මේ නිසා බ්‍රෑඩ් පීට් තමන්ගේ බිරිඳව අතහැරලා ඇන්ජලිනා ළඟට ආවා. මුළු ලෝකෙම ඇන්ජලිනාට පවුල් කඩන්නියක් කියලා දරුණු විදිහට බැන වැදුනත් පස්සේ කාලෙක මේ දෙන්න විවාහ වෙලා හොලිවුඩේ බලවත්ම යුවල බවට පත් වුණා. තමන්ගේ අඳුරු අතීතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු ඇන්ජලිනා ලෝකේ පුරා යුද්ධයෙන් දුක් විඳින රටවල් වලින් ළමයි දරුකමට හදාගෙන ආදරණීය මවක් වුණා. ඒ වගේම පිළිකා අවදානමක් නිසා ඇය තමන්ගේ පියවරු ඉවත් කරලා මුළු ලෝකෙම කාන්තාවන්ට ලොකු ධෛර්යයක් දුන්නා. හැබැයි බ්‍රෑඩ් පීට් එක්ක තිබුණු මේ සුරංගනා ආදර කතාවත් සදාකාලික එකක් වුණේ නැහැ. 2016 දී ගුවන් යානයක් ඇතුලේ බ්‍රෑඩ් පිට් බීමතින් දරුවන්ට සහ ඇයට පහර දුන්නා කියන චෝදනාවත් එක්ක ඇය ඔහුගෙන් දික්කසා දුන්නා. අදටත් ඒ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් මේ දෙන්න අතර ලොකු නීතිමය සටනක් යනවා. ඉතින් අඳුරු අතීතයක් තිබිලා පස්සේ කාලෙක ලෝකේටම ආදරේ බෙදපු කෙනෙක් බවට පත්වුණු ඇන්ජලිනා ජොලීගේ මේ අద్භූත ජීවිත කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? බ්‍රෑඩ් පිට්ගේ පවුල කඩපු එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වගේ හොලිවුඩ් සහ බොලිවුඩ් රහස් දිගටම බලන්න අපේ සිනේ රහස් channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.